සෙන්කඩ ගලපුර සිරි දළදා මන්දිරයෙහි වැඩහිඳිනා ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කරනු ලබන පූජාවෝ දිවමන් බුදුන් උදෙසා සිදු කරන ලබන පූජාවන් සේම මහත් ගෞරවයෙන් යුතුව පුද කරනු ලබයි. එකී පුද සත්කාරයන් පෙර රාජ මහා මාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන පුද සත්කාරයන් සහ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රකාරව සිදු කරනු ලබන බැවින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කරනු ලබන සියලු පූජාවෝ සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍රයන් ගණනාවකින් සමලංකృత වෙයි. සිරි දළදා දැක්මට පෙරමන් කියන SL-Hub මේ සූදානම ගෞරවනීය දළදා වහන්සේ උදෙසා සිදු කරනු ලබන එවන් සුවිශේෂී පුද සත්කාරයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අලුයම බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 9:30 පමණ වන විට දවල් නවපෑ බුද්ධ පූජාව පැවැත්වීම සඳහා තේවාව බාර නායක ස්වාමීන් වහන්සේත් පල්ලිමාලේ නායක ස්වාමීන් වහන්සේත් ඇතුළුව තේවා කටයුතු වල නිරත වන මහා සංඝරත්නයත් උදෑසන බුද්ධ පූජාව පූජා කිරීම සඳහා පැමිණි වට්ටෝරු රාළ, ගොපරාළ, කත්තියන රාළ, හක්කිඩි රාළ, පල්ලිමාලේ රාළ යන තේවා පූජාවන් සිදු කරනු ලබන ගිහි පින්වතුන්ද නවපෑ පූජාව පැවැත්වීම සඳහා දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේ දොරටුන් නැවත විවෘත කරනු ලබයි. දවල් නවපෑ පූජාව සඳහා පූජා කරනු ලබන මුළුතැන් බුද්ධ පූජාව රාජකීය බුද්ධ පූජා වශයෙන්ද හඳුන්වනු ලබයි. එදා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් නියෝග කරන ලද පරිදි රජ මාලිගාවේ සකසන ලද සහල් සේරු 32ක බත්, ව්‍යංජන 32ක්, අවුළුපත්, පළතුරු ආදිය මේ සඳහා සූදානම් කරයි. එම බුද්ධ පූජාව එදා පටන්ම රාජකීය මුළුතැන් බුද්ධ පූජාව නමින් හඳුන්වනු ලබයි. එම බුද්ධ පූජාව පෙරවරු 10ට පැවැත්වීමෙන් අනතුරුව මාලිගාව නැරඹීම සඳහා පැමිණෙන සදහැවතුන්ට දළදා වහන්සේ වැඩ සිටින දළදා කරඬුව ප්‍රදර්ශනය කරමින් පෙරවරු 11 වන තෙක් තේවා පූජාවන් පවත්වනු ලබයි. ඉන් අනතුරුව නැවතත් චාරිත්‍රානුකූලව දොරටු වසමින් වැඩ සිටින මාලිගාවෙහි දොරටුවද ක්‍රමානුකූලව වසා දමනු ලබයි.